අතරම අද 6 වෙනි දින ගම්පතාතු වහන්සේ ප්‍රදර්ශනය කරන ලංකාවාසී ලෝකවාසී සියලු දෙනාටම තව දින 4ක් තියෙනවා. මේ 4 ඇවිල්ලා ඔයාලා වන්දනාමාන කරගෙන කුසල රැස් කරගන්න. ඔයාලට අවශ්‍ය සියලුම පහසුකම් මධ්‍යම පළාත මහනුවර දිස්ත්‍රික්කයේ හැම කෙනෙක්ම එකතු වෙලා මේ වගේ දස්තල් පවත්වනවා. ඔයාලට අවශ්‍ය හැමදේම අපි ලබා දෙනවා. ඒ නිසා මේ ඉදිරි දින 4 තුලත් අප ආයතනයේ මොහන්දිරම් රෝහල සහ මොහන්දිරම් හර්බල්ස් යන කම්පැනි සියලුම ආයතන ඒකාබද්ධ වෙලා අපි ජවන්ත රැඳවල් නැතුව මේ වගේ දන්සල් අපි පවත්වනවා. ඒ නිසා හැම කෙනෙක්ම ඇවිල්ලා මේ තමන්ගේ තාම කලාපුරකින් ලැබෙන මේ අනගි අවස්ථාව ප්‍රයෝජනයට ගන්න, වැදගත් විදිහට හැසිරෙන්න, ඒ වගේම තමයි භාණ්ඩ රැගෙනීමේදී අවම භාණ්ඩ ප්‍රමාණය රැගෙනෙන්න ඔයාලට අවශ්‍ය හැම පහසුකමක්ම මේ තියෙනවා. ඒ වගේම තමයි තමන් පාවිච්චි කරන ප්ලාස්ටික් බඳුන් බෝතල් නැවත රැගෙන යන්න කියලා ඉල්ලීමක් කරනවා. ඔයාලට පේනවා ඇති. ඇත්තටම මෙහි කුණු ගොඩවල් ගිහිලා තියෙනවා. විශාල කඳු බවට පත් වෙලා තියෙනවා. මේ අපි ගෙනාපු කුණු අපිම අරන් යන්න කියන ඉල්ලීමක් මම මේ වෙලාවේ තියෙනවා. මේක ඉස්සරහට කරගන්න එපා. අපි ඇවිල්ලා ඉන්නේ දන්ත ධාතුන් වහන්සේ වැඳ පුදා ගන්න. මෙහෙන් මධ්‍ය මහනුවරින් වෙන්න ඕනේ සියලුම පහසුකම් වලට සපයලා තියෙනවා. ඒ නිසා හැම කෙනෙක්ම Taman ගෙනාපු කුණු ටික නැවත රැගෙන යන්න කියලා ඉල්ලීමක් කරනවා. බොහොම ස්තුතියි. සාර්ථක 6 වෙනි දවස් අද දර්ශන දර්ශනයේ අපි සියරට මොහන්දිරම් රෝහල සහ මොහන්දිරම් හර්බල්ස් ආයතන දෙකේම මාර්ගමාත්මක වෛද්‍යවරු කියලා අදත් සාර්ථක දන්සලක් නිමා කරා. මම හිතන්නේ අපි එකට පටන් ගත්තා. දැන් යනකොට තුනට කිට්ටු අලුයම මේ වෙනකොට අපි සාර්ථකව
මම හිතන්නේ අති විශාල පිරිසකට අද අපි අපේ ඖෂධීය සෞඛ්‍ය දන්සල අපි ලබා දුන්නා. ඒ වගේම 23, 24, 25, 26 යන දවස් 4ත් අපි මේ විදිහටම අඛණ්ඩවම අපි මේ දන්සල පවත්වාගෙන යන බවට අපි කියනවා. ඒ වගේම මේ පළාතට පැමිණෙන සියලුම බැතිමතුන් එකම එක ඉල්ලීමක් කරනවා අපි මේ වෙනකොට මේ නගරයේ විශාල කුණු වලින් පිරලා තියෙනවා. හැකිතා කුණු අවම කරගන්න කියලා ඉල්ලීමක් මම මේ වෙලාවේ කරනවා. මොකද දළදා වහන්සේට කරන පූජාවක් නිසා අපි මේ පූජාව සාර්ථකව නිම කර ගැනීමට මේ නගරයේ පිරිසිදු තබා ගැනීම අපේ වගකීමක්. ඒ නිසා හැම කෙනෙක්ම මුදින් සිය තබා ගන්න අපේ අද දන්සලක් සාර්ථකව නිම කරා හෙට සහ අනිද්දා සහ දිග්ගිරි දින 4ක් අපි මේ රාත්‍රී දන්සල අපි පවත්වනවා. ඒ නිසා අඛණ්ඩවම අපි මේ දළදා වහන්සේ ප්‍රදර්ශන පවත්වපු දවසේ අඛණ්ඩව අපි මේක පවත්වාගෙන යන බවට ප්‍රකාශ කරනවා. ඉතින් බොහොම සන්තෝෂ හැම කෙනෙකුටම සහාය දුන්නු මගේ නිලධාරි මණ්ඩලයට වෛද්‍යවරුන් හැම කෙනෙකුටම බොහොම ස්තුතියි. ගොඩක් පිං සිද්ධ වෙනවා මේ කරපු ප්‍රකාශ. බොහොම